මල් වෙටි වලට වඩා ලස්සන. එළිය වැටෙනවා මායි මල්ලියන උණ්ඩ කොපුවේ. සිල්ලා කලර් ගෝල් කලර්. සිල්ලා කලර් ගෝල් කලර්. ඉත සිල්ලා කලර් ගෝල් කලර්. මේ තියෙනස උණ්ඩ කොපු. එළිය වැටෙනවා මායි මල්ලිය හැමතැනම ගිහලා උණ්ඩ කොපුවේ ඉන්නවා. මම එකතු කරපු උණ්ඩ කොපු සෑහෙන මංගාව තියෙනවා. මේ කොපු වලින් මුතු හදලා විකුණන තම මම මේ 50000 ලෝන් එකට ඇප්ලයි කරා. වෙන්න වාසනා මුදු වාසනා මුදු සබ්බ සෙට ගෙනව දාගන්න ඇස නෑ මට අනේ ඔයා ලැජ්ජයි කියපා දෙන්නානේ දෙන්නානේ ඔයා බය වෙනා මොකද මේ බලන්න ඇස කොහමද මේක සර් කරකන්න ගෑලා දින කරගොඩ පස්සේ කරකිලා සර්ගේ පත්තනාව කියන්නේ සර් තමයි ලකි වේ කොහමද ඇස අයිසේ තමුසේ අපේ ආණ්ඩුවටත් වඩා යුද්ධ දිහා ධනාත්මකව බලන්නේ ඉතින් අපි ඒ කාලේ සතුටු වෙන්නේ අපයි කියේ. ඒකට කියන්නේ ඇටැක් එකෙන් පස්සේ ඊළඟ දවස් සුදුම සුදු නෝනන පාත්තරම අපිව බලන්න. ලොකු වන්නවල ඇස. එළිය වන්නේ. ඒක ඊළඟ අපිට එක එක ඒවා දෙනවා ඇස. ඇඳුම් දෙනවා චොක්ලට්. චොක්ලට් කාලා දිනවද? තව අපිට ඇස අඬවැයක් දෙනවා. ජෝගා ඇස. දැන් මම ලොකු වෙනකොට තේරෙලා බලන විදිහේ තමයි මිනිහට ගොඩ යනවා ඉතින් යුද්ධය තමයි. අපි ජීවත් වුණේ යුද්ධ නිසානේ සර්. අපේ අම්මා පාන්දර 4ට නැගිටිනවා. නැගිටලා කඩයක් පලා දෙනවා. ඉන්දියාප්ප හදනවා. භාගයක් ඉන්දියාප්ප මල්ලියතේ ශ්‍රී ලංකා නාමේ ගෙනිනවා. ඉතුරු භාගේ මම LTT ගෙනියනවා. එකක් විතරන බිස්නස් පට්ට ගාලා. මම කියන්නේ සර් ඕන බිස්නස් එකක් අරගෙලට හරි යුද්ධයට හරි ගානට සෙට් කරලා කීය වැඩන්නේ සෙනගලයන්. අනේ ඒ දවස්වල ඉඳන්ම මගේ ඩ්‍රීම් එක උනේ මොකක් හරි විදියට යුද්ධයට සම්බන්ධ වෙන්න. ඒකයි අම්මා කසාද බඳින්න කියලාදී මං සෙල්විට කිව්වේ සෙල්වේ. එන කොන කලන අපිට මුඩියාද මට බඳින්න බෑ ඔය වගේ. ඒකයි මම සෙල්විට එකට බඳින්නේ. මං හරි ආසයි යුනිෆෝම් එකට. ඉතින් දැන් තමුසේට හිතර වැටෙන එතකොට යුද්ධය කරුනේ අපරාධයි. අපරාධ නේ නෑ සර්. අපරාධ. මං කියන්නේ සර් ලංකාව මේ වෙලාවේ අමුම් බලාරින් ලංකාවට හොඳ යුද්ධයක්. ලංකාවට ඕනේ සර් මේ වෙලාව හොඳ යුද්ධයක්. කාත් එක්ක හරි මොකක් හරි හේතුවක් දාගෙන ඊශ්‍රායල් පලස්තීන වගේ කිට්ටු වෙන්න ගා ගන්නව නයි කියලා වැඩක් නෑ සර්. නල්